ආවේ රසම රස කේසරියා කොහොමද ගෙදර හදාගන්නේ කියලා. ඉතින් මේක ස්පාඤ්ඤ ජාතිකයන් අතර ප්‍රසිද්ධ කෑමක්. ඉතින් අපි බලමු මේක කොහොමද ගෙදර හදාගන්නේ කියලා. හරි මම මෙතන මුලින්ම පාන් පිටි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒකටම මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට මම මේක ඇල් වතුර දාලා මම මේක හොඳට ඩෝ එකක් වෙනකන් අනා ගන්නවා. හරි මේ තියෙන්නේ මම හදාගත්ත ඩෝ එක. මම මේක පිටුකුලි දෙකකට වෙන් කරගන්නවා. ඊළඟට මම මේ ටේබල් එක උඩට පාන් පිටි ටිකක් ගහලා මම අරක හොඳට තුනී කරගන්නවා. හරි මේ තියෙන මම ඒ වගේ තුනී කරගත්ත රොටි දෙක මේක ගොඩක් තුනී වෙන්න ඕනේ. ඊළඟට මම මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකේ තෙල් ටිකක් ගාලා අර රොටිය ඒකට දාගන්නවා. ඒකේ දෙපැත්තම ටිකක් රත් වෙන්න දෙන්න ඕනේ. ගොඩක් පිච්චෙන්නත් බෑ. හරි මම මේකේ මේ වගේ දෙපැත්තම රත් කරගත්තා. මම ඊළඟත් රොටියත් ඒ වගේම රත් කරගන්නවා දෙපැත්තම. හරි ඊළඟට කරන්නේ මේක ඇතුළට දාන ෆීලින් එක හදාගන්න එක. මම ආයෙත් ෆෑන් එකට මේ වගේ තෙල් ටිකක් දාලා ඒකට පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක් මේ දාගන්නවා. ඊළඟට ඒකටම පොඩියට කපාගත්ත අමමිරිස් දෙකකුයි ඒ වගේම කරපිංචත් දාගන්නවා පොඩියට කපාගෙන. ඊළඟට මම ඒ ටිකක් වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. හරි ඊළඟට මම මේකට ලුණු තේ හැඳි භාගයක් විතරත් ඒ වගේම කෑලි මිරිසුත් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ලුණු ඔයාලගේ රසය අනුව දාගන්න. ඒ ටික දාලා මම මේ වගේ කවලම් කරගන්නවා. ඊළඟට මම බිත්තරයක් ගන්නවා. මම මේක බීට් කරගෙන බිත්තරෙත් මේකට දාගන්නවා. ඔයාලගේ ඉන්න ප්‍රමාණය රොටිය හදන ප්‍රමාණය අනුව බිත්තර එකතු කරගන්න එකක් හෝ දෙකක්. ඔයාලා බිත්තර කන්න නැත්නම් වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාලට මේකට එළවලුණත් ටෙම්පරාදු කරගෙන ගන්න පුළුවන්. හරි ඊළඟට මම මේ බිත්තර ටික මේ වගේ පොඩියට කැඩෙනකම් මේක මික්ස් කරගන්නවා. හරි දැන් ඒ ටිකත් මම අයින් කරගෙන මම අර රොටියක් ගන්නවා. ඒකේ රොටි භාගයක වෙන්න මම සෝස් ගා ගන්නවා. හරි ඊළඟට අපි අර ෆීලින් එකට හදාගත්ත ඒ ටික මම මේ උඩින් දාගන්නවා. හරි මම මේක උඩින් එකතු කරගෙන මයෝනීස් මේක කඩේ තියෙන කේසරියා වලට එකතු කරගෙන තියෙන චීස් අපි මේක ගෙදර හදන හින්දා අපි මේකට මයෝනීස් එකතු කරගමු. ඒක උඩින් මයෝනීස් ටික එකතු කරගෙන මම මේක මේ වගේ දෙකට නමා ගන්නවා. ඒ වගේම ඉතුරු අනිත් එකත් හදා ගන්නවා. හරි මම දැන් කරන්නේ ආයර් ෆෑන් එකක් ලිපේ තියාගෙන මම මේකේ තෙල් ටික මේ වගේ ගා ගන්නවා. ඊළඟට අපි අර හදාගත්ත එක මේකේ රත් වෙන්න තියා ගන්නවා. හරි මේකේ එක පැත්තක් මේ වගේ පිච්චුනහම අනිත් පැත්ත දාගන්නවා. ඒ පැත්තත් ඒ ගානටම මම පුච්ච ගන්නවා. ඒ වගේම මම මේකේ දෙපැත්තම පුච්චගෙන මේක අයින් කරගන්නවා. ඊළඟ එකත් මම මේ වගේම පුච්ච ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ කේසරියා එක. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. අපි දැන් එක මේ විදිහට කපමු. හරි මේ තියෙන කපා ගත්තට පස්සේ ඉතින් මේක හදාගන්න හරිම ලේසි. හරිම රසයි. ඒ වගේම ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.